ආයිබෝන් ළමයි SN Beauty channel එකට ඔයගොල්ලෝව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ ඇලෝ වේරා ජෙල් එකක්. බ්ලීචිං ආසාදන වලට ඒ වගේම ඔයගොල්ලෝගේ ස්කින් එකේ ඇක්නිස් තියෙනවා නම් සාමාන්‍ය පාවිච්චි කරුණත් ඔයගොල්ලෝ ගෙදර තියෙන කොමාරිකා පැලෙන් මෙන්න මේ ඇලෝ වේරා ජෙල් එක හදා ගන්න පුළුවන්. ඉතින් අපි කොහොමද හදාගන්නේ කියලා බලමු. මුලින්ම ඔයගොල්ලෝගේ ඇලෝ වේරා පැලෙන් මේ වගේ ඇලෝ වේරා ටික කඩා ගන්න. මේක කඩා ගන්නකොට විශේෂම දේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඇලෝ වේරා එකේ කැඩුවට පස්සේ එතන කොනින් කහපාට ලික්විඩ් එකක් වගේ එනවා. ඉතින් මේක ඇතරම් පාවිච්චිට හොඳ නැහැ. මේක ගොඩක් ශරීරයට අහිත කරයි. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ ටික කඩලා අරගෙන ගිහිල්ලා වතුර භාජනයක දාන්න. දානකොට අර සම්පූර්ණයෙන්ම කහපාට ටික චුට්ටු චුට්ටු එළියට ඇවිල්ලා වතුරට කලවම් වෙනවා. ඊට පස්සේ ඇලෝ වේරා ටික පෙරලා අරගෙන මේක හොඳට දෙපැත්තේ තියෙන කටු අයින් කරලා උඩ පොත්තත් අයින් කරලා ඇතුලේ තියෙන ජෙල් එක මෙන්න මේ වගේ කපලා අරගන්න. ඇලෝ වේරා ගන්නකොට ටිකක් වැඩිපුර ප්‍රමාණයක් ගන්න කොමාරිකා. මොකද අපි මේකෙනුත් තව පොඩි ප්‍රමාණයක් තමයි බේරලා පෙරලා ගන්න. ඒ නිසා වැඩිපුර ප්‍රමාණයක් අරගන්න. ඊට පස්සේ අපි මේක ලිපේ තියලා මෙන්න මේ වගේ රත් කරගන්නවා. මේක ලිපේ තියන කලින් ඔයගොල්ලෝගේ කැට කැට වගේ තියනවා නම් අනිවාර්යෙන් හෑන්ඩ් මික්සර් එකකින් මේක සම්පූර්ණයෙන් නැත්නම් ඔයගොල්ලෝගේ ගෙදර බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් ඒකෙන් සම්පූර්ණයෙන්ම තව පොඩ්ඩක් ජෙල් එක වගේ කරගෙන ඊට පස්සේ ඔයගොල්ලෝ භාජනයක් තියලා ලිපේ ඔය වගේ රත් කරගන්න. රත් කරගෙන බුබුලු එනකොට බුබුලු පටන් ගන්නකොටම මේක බා ගන්න. බාගෙන මේක පෙරා ගන්න ඕනේ. චුට්ට වෙලාවක් තියන්න රස්නේ අඩු වෙනකන්. රස්නේ අඩු වුණාට පස්සේ පෙරණයක් පාවිච්චි කළා මේ වගේ ජෙල් එක චුට්ට චුට්ට පෙරා ගන්න. මොකද දැන් අපි කපලා ගන්නකොටත් ඒකේ තියෙනවා කැලි කැලි වගේ එනවනේ. නමුත් ඒ ඔක්කොම ටික අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒකිනුත් ජෙල් එක පෙරලා අරගෙන තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. මොකද ඒ ටිකත් අපි පාවිච්චි කරොත් එහෙම අපේ මූණේ කසන්න ගන්නවා. සමහර වෙලාවට අපිට ඒක ඇලර්ජි වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි අපි එහෙම කරන්නේ. ඊට පස්සේ මේ ටික පෙරා ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ දේ සම්පූර්ණයෙන්ම පෙරලා අරගත්තට පස්සේ අපි මේක ජෙල් එකක් බවට පත් කරගන්න පාවිච්චි කරන කෙමිකල් එකක් තියෙනවා. ඒකේ නම සැන්තන් ගම්. ඉතින් මෙන්න මේක ඔයගලන්ට කෙමිකල් කඩෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකත් එක්ක අපි තව පාවිච්චි කරන එකක් තමයි ග්ලිසරින්. ඉතින් සැන්තන් ගම් එකට ග්ලිසරින් එක දාලා මේ වගේ හොඳට මික්ස් කරන්න. සම්පූර්ණයෙන්ම ඒක දිය කරගෙන ඊට පස්සේ ඒ මික්ස්චර් එක මෙන්න මේ ඇලෝ වේරා එකට අපි දානවා. දාලා හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ස්ටෙප් එක අපි මේකට ප්‍රිසර්වේටිව් වර්ගයක් නැත්නම් කල් තබා ගන්න ද්‍රව්‍යයක් දාන්න ඕනේ. නැත්නම් මේක අපිට ටික කාලයක් තියාගන්න බැරි වෙනවා. එතකොට මම පාවිච්චි කරන්නේ DMDMH කියන ප්‍රිසර්වේටිව් වර්ගය. එතකොට ඒකත් දාලා හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ ඔයගලන්ට අවශ්‍යයි නම් කලර්ස් එකතු කරගන්න, පාටවල් එකතු කරගන්න. මම නම් කොළ පාට චුට්ටක් එකතු කරගන්නවා. මම එකතු කරන්නේ ෆුඩ් කලර්ස්. අපි කේක්ස් වලට දාන ෆුඩ් කලර් එකක් තමයි කොළ පාට මම එකතු කරගන්නේ. ඊට අමතරව සුවඳ අවශ්‍යයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඔයාට සුවඳකාරක එකතු කරගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරලා ඔයගලන්ට තියෙන්නේ පොඩි ජාර් එකක දාලා මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. ඉතින් මේක මේ මං කියලා දුන්නු මෙතඩ් එක ඔයගොල්ලෝ ගෙදර පාවිච්චියට හදාගන්න පුළුවන් එකක්. ඉතින් ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක්ට නම් මේ මෙතඩ් එක හරියන්නේ නැහැ. ව්‍යාපාරයක් විදිහට කරන කට්ටිය මීට වඩා ප්‍රොෆෙෂනල් ලෙවල් මෙතඩ්ස් තියෙනවා, ෆෝමියුලේෂන්ස් තියෙනවා. ඒවා අපේ කෝසස් වලට ජොයින් වෙලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ගෙදර තමන්ගේ පෞද්ගලික පාවිච්චියට මෙන්න මේ විදිහට හදලා තමන්ට පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ෆ්‍රිජ් එකේ තියලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ප්‍රිසර්වේටිව් දැම්මත් අපි මේකේ ඇලෝ වේරා දාලා තියෙන්නේ රෝ විදිහට. එතකොට අපිට එළිය තියන්න බෑ. මේක නරක වෙන්න පුළුවන්. මේ විදිහට හදාගත්තොත් ඔයගොල්ලන්ට මාස 3-4ක් විතර මේක ෆ්‍රිජ් එකේ තියලා පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයගොල්ලෝ යමක් ඉගෙනගෙන ඇති කියලා. ඉතින් අපේ මේ වීඩියෝස් වලට කැමති නම් අනිවාර්යෙන් අපිට ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝව හම්බෙන්න මම ඔයගොල්ලෝගේ නිවහනට එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.